ආයුබෝවන් සුබ දවසක්. පාරාදීසෙ තවත් එක් ලස්සන කතාවක් කරගෙන ඔන්න අපි අද ආවා ශ්‍රී පාද පද්මේ වන්දනා කරන්න. ඉතින් ශ්‍රී පාද පද්මේ වන්දනා කරන්න අපි තෝරගත්තේ රාජමලී සඳකල දැන්න මාර්ගය. ඉතින් හරි ලස්සන පාරක්. ඉතින් යන ගමන් අපි හිමීට රාජමලී සඳකල දැන්න මාර්ගයේ තියෙන විශේෂත්වය මොනවද කියලා සහ ඒ ලස්සන තැන් බලාගෙන ඉතින් ශ්‍රී පාද පද්මේ වන්දනා කරමු. ඉතින් අපි ආපු මග්ග තිබ්බ හරි ලස්සන ස්ථානය. ඉතින් ඒවා වල නැවතිලා ඔයගලන්ට ලස්සන පෙන්නලා කතා කර කර වීඩියෝ කරගන්න බැරි වුණා. එන ගමන් මම වීඩියෝ එකක් කරගත්තා. ඉතින් අපි ඉස්සරහට යනකම් ඕගොල්ලෝ ගිහිල්ලා මේ ලස්සන පරිසරයේ විඳලා එන්න. ඒගොල්ලෝ දැක්කේ රාජමල්ලේ වතු ඇයට නතර මග තියෙන ලස්සන කොහොමද ලස්සන හිතා ගන්න පුළුවන්ද? ඒ තමයි ලංකාව. ඉතින් දැන් අපි රාජමල්ලේ වතු ඇයට ඇවිල්ලා ඒ පාර දිගේ උඩට ඇවිල්ලා පොඩි තේවත්තක් මැද්දෙන් උඩට ඇවිල්ලා ඔන්න දැන් අපි සමනල ස්වභාවික රක්ෂිතයට ඇතුල් වෙන බෝඩ් එක ළඟ ඉන්නේ. ඉතින් දැන් තමයි අපි සමනල අඩවියට ඇතුල් වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේමයි ඇතුල් වෙන තැන තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්කේ අපි සමනල අඩවියට ඇතුල්වෙච්ච ගමන්ම මීටර් 100ක් වගේ ඉස්සරහට ඇවිදගෙන එනකොට තියෙන චූරි දිය ධාරාවක් වතුර නංචුටක් අඩුයි වගේ වැස්ස මේට තාම හරියට ලැබිලා නැහැ මං හිතන විදිහට. ඒකින්ද වතුර නම් පොඩ්ඩක් අඩුයි. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ශ්‍රී පාද පද්මේ වන්දනා කරන්න තියෙන ප්‍රධාන මාර්ග තුන තමයි කුරුවිට රත්න මාර්ගය, හැඩනල්ල තනි මාර්ගය, බලාපද්දන් රජමාවත. ඔය මාර්ග තුනෙන් එනකොට අපිට කියවෙන ගංගා වර්ග කීපයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හැඩනල්ල තනි මාර්ගයෙන් එනකොට වැඩි වශයෙන් කතා කරන්නේ කැලණි ගඟ ගැන. මොකද රතුපාල මහරා ගලන්නේ කැලණි ගඟ කියලා කියනවා. ඒක මම අහලා තියෙන බෑ. මම හරියටම දන්නේ නැහැ. ඒ කැලණි ගඟමද කියලා. එතකොට කුරුවිට රත්න මාර්ගය සහ රජමාවතෙන් එනකොට බොහෝ විට කතා වෙන්නේ කළු ගඟ ගැන. ඊට අමතරව දෙහිනකන්ද මුක්කුවත්ත මාර්ගයේ සහ උඩමාලිබඩ පාරේ කරුණා කරන අයට ඔය කොරු ගඟ, වේ ගඟ, ඒ කළු ගඟේ අතු ගඟ ගැන කතා කරනවා.
එතකොට මේ සඳකල දන්න මාර්ගයෙන් එනකොට බොහෝ විට කතා කරන්න බත්තුලුවේ ගැන. ඔය තියෙන චූටි මම පෙන්නපු දිය දහර ඔක්කොම එකතු වෙලා අග්ගලාදුල කියන ඒ දිය දහරාවට එකතු වෙලා බත්තුලුවේ වශයෙන් ගිහිල්ලා මවුස්සා කැලේ ජලාශයට එකතු වෙනවා. ඉතින් හරි ලස්සනයි. ඒක තමයි සඳකල දන්න මාර්ගයේ තියෙන එක විශේෂත්වය. ටිකක් මහන්සි. මොකද ටිකක් නැග්මක් තියෙනවා. ඒක නැගගෙන අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අනිත් විශේෂත්වය ගැන කතා කරමු. ඉතින් අපි තව ටිකක් කන්ද නැගගෙන ආව ටිකක් ඉදිරියට. ඉතින් අපි යන්න ඕනේ මේ පාරේ. ටිකක් නැග්මක් තියෙන්නේ. අපි මේ නගින්නේ රාජමලේ කන්ද. මේ රාජමලේ කන්ද නැගලා දැස්සම තමයි සඳකල දෙන්නට අපි අවතීර්ණ වෙන්නේ. ඒ වුණාට නැගලා බැස්සම ගුවන් පස්සේ ඉදන්න එපා නිකන් පොඩි දුරක් තියෙන්නේ කියලා. මේ වගේ නගින්න බයින්න තැන් කිහිපයක්ම තියෙනවා. මෙන්න මේවා නැගගෙන ඉතින් උඩට යන්න ඕනේ කැලේ මැද්දේ. උඩට ටිකක් යන් ඉස්සරහට. අපි කන්ද තරණය කරගෙන තව ටිකක් ආවා උඩට. තවත් ඉදිරියට බලන්න. ඔන්න ඒ වගේ සීග්‍ර නැග්මක් තමයි තියෙන්නේ. ඉතින් රාජමලේ සඳකල දන්න මාර්ගයේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි ඔන්න චුට්ටක් අහගෙන ඉන්න. ඇහුණා නේද? ඒ තමයි කැලේ නියම අයිතිකාරයෝ. මේ කැලේ තියෙන්නේ ඒගොල්ලෝගේ සද්ද විතරයි. කියන්නේ ශබ්ද දූෂණයෙන් තොරයි. ඇයි එහෙම කියනවනම් දැන් ඔය හැටන් නල්ලි දන්න මාර්ගේ ආපු අය කරුණාකරලා තියෙන අය දන්නවා ඇති. කඩවල වල ඉතින් සින්දු දාලා දැන් දාන්නේ බයිලානේ. ඒව දාලා ඉතින් ඒ හැටන් නල්ලි දන්න මාර්ගේ නිතරම එන්නේ ඒ වගේ ශබ්ද. අනිත් පාරවලත් නැතුවම නෙවෙයි තියෙනවා. නමුත් රත්නපුර මාර්ගයේ සහ කුරුවිට මාර්ගයේ ওই ශබ්ද ඇහෙන ටික දුරින්. ඒ කියන්නේ කඩ ළඟින් පිටට නැති නිසා ඒ ශබ්ද ඇහෙන ටික දුරින්. යම් තාක් මට්ටමකට තාම කන්දකට ප්‍රශ්නයක් නැතුව පරිසරයේ විඳගෙන රත්නපුර පාරෙන් සහ කුරුවිට පාරෙන් යන්න පුළුවන්. අනිත් පාරවල් දෙකෙන් පුළුවන්. මොකද මම තමයි මේ පාරවල් දෙකේ කරුණා කළා නැහැ. ඒ කියන්නේ දෙහිණ කන්ද මූක්කුවත්ත මාර්ගයෙන් සහ උඩමාලිගඩ පාරේ. උඩමාලිගඩ පාරේ. වචන කියවෙන්නේ නැහැ. මහන්සි නිසා. ඉතින් මේ පාරේ ආරම්භයේදී එක කඩයක් මම දැක්කා. පොඩි කඩයක් තියෙනවා. ඒක ලංකදී දාපු එකක් වෙන්න ඇති. ඒක විතරයි තියෙන්නේ. මේ පාරේ පඩිපෙළ අම්බලම් කඩ
කිසි දෙයක් අහුවෙන්නේ නැහැ. මහගිරි දඹේ ආසන්නයට යනකම් මේ පාර ගිහිල්ලා මහගිරි දඹේ ආසන්නයට තමයි එකතු වෙන්නේ. ඉතින් අර ලස්සන පාර සබාව සෞන්දර්ය විඳගෙන ආගම දහම ගැන මතක් කරගෙන නියම බෞද්ධ දර්ශනය මෙනෙහි කරගෙන මේ පාරේ කරුණා කරමු. තවත් ලස්සන තැනකදී අපි ආයි හම්බෙමු. රාජමලී කන්ද පහු කරගෙන ගියන් තව මියවර නැහැ. අර සීග්න නැග්ම ඉවර කරගෙන ටිකක් තනිතලාවකට ආවා. මෙන්න මේ වගේ. ඉතින් ඉස්සලා තියෙනවා හරි ලස්සන දර්ශනය. මොකද අපි හැටනල්ලතන්න මාර්ගයෙන් ශ්‍රීපාද පද්මේ වන්දනා කරන්න එනකොට හැටනල්ලතන්න මාර්ගයට ශ්‍රීපාද ගන්න හරි ලස්සන දර්ශනය වෙනවා. ඉතින් මොකද මං හිතුවා සඳකලතන්න මාර්ගයෙන් එනකොට ඒක එහෙම වෙන එකක් නැහැ කියලා. මොකද අර රාජමල්ලී කන්දට සමහරට වැහෙනවා ඇති කියලා. ටිකක් දුරින් තියෙන හින්දා. නමුත් එහෙම වුණේ නැහැ. ඒක කොටසක් සම්පූර්ණ කොටසම නැතුව දර්ශනය වුණා. ඉතින් අපි එතනින් දැක්කට පස්සේ ශ්‍රීපාද අඩවියට ආවට පස්සේ අනේ සාදු දැන් ශ්‍රීපාද පද්මේ හරි ලස්සන දර්ශනය වෙනවා. ඒ කියන්නේ බොහොම ළඟින්ම. ඉතින් මේ වගේ view එකක් අනිත් කිසි පාරක මං හිතන්නේ නැහැ තියෙනවා කියලා. මොකද මෙච්චර ළඟින් දර්ශනය වෙන්නේ. ඉතින් ඔන්න ඔහම ශ්‍රීපාද පද්මේ හරි ලස්සන දර්ශනය වෙනවා. ඉතින් සාදු හරි ලස්සන සුන්දර දර්ශනයක්. නැවතිලා මුළු වරුවක් වුණත් ශ්‍රීපාද පද්මේ දිහා ශ්‍රීපාද කම්පියුටර් දිහා හරි ආදරේ සහ ගෞරවයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් සඳකල තැන්න මාර්ගේ තව ටිකක් දුර තියෙනවා. සඳකල තැන්නට යන්න. ඉතින් මේ මාර්ගෙ දිගේ තව ටිකක් ඉස්සරහට යන්න. මම ඔයාලට කිව්වනේ සඳකල තැන්න මාර්ගයේ තියෙන විශේෂ කාරණා කීපයක්. ඉතින් තව කාරණාවක් තමයි සඳකල තැන්න මාර්ගයේ ක්‍රියා කරන දිය බෙත්මක් විදිහට මාර්ගය නෙමෙයි සඳකල තැන්න ප්‍රදේශය. ඉතින් ඒකත් හරි අපූර්ව භූවිසමතා ලක්ෂණයක්. ඉතින් මට මතක විදිහට ඔය සිරිපාගම පාරෙන් යනකොට පලාබග්ගල මාර්ගයෙන් යනකොට ගජමන්සල හරියදී ඔය කියන භූවිසමතා ලක්ෂණය දකින්න හම්බෙනවා. අඩියම්මල තැන්න හම්බෙලමේ වහලෙන් වටන වතුර. ඒ කියන්නේ පළ දෙකක් තියෙනවානේ. එක පළයකින් වටන වතුර එක පැත්තකටත් අනිත් පළයෙන් වටන වතුර තව පැත්තකටත් ගමන් කරනවා කියලා කියනවා. ඉතින් ඔය සඳකල තැන්නත් අන්න ඒ වගේ. සඳකල තැන්නෙත් මගේ දකුණත පැත්තට වැටෙන වතුර ගලාගෙන යන්නේ ඔය 60 නල්ලතල්ලි මාර්ගයේ තියෙන ඔය සීත ගඟුල තියෙන. අන්න ඒකට තමයි ඒ වතුර එකතු වෙනවා කියන්නේ. ඉතින් හරි පුදුමයි නේද? ඔය එහෙම භූවිසමතා ලක්ෂණයක් තියෙනවා කියන්නේ. මොකද මගේ දකුණත පැත්තෙන් තමයි ඔය 60 නල්ලතල්ලි මාර්ගේ ගමන් කරගෙන එන්නේ. වම්බත පැත්තට වැටෙන වතුර වැටෙනවා කියන්නේ. මම ඕගලන්ට මුලින් කිව්වේ අග්ගලා දොළ සහ බත්තුලෝය. ඒ බත්තුලෝයට ගලාගෙන ගිහිල්ලා ඒක වැටෙනවා මහඋස්සා කැලේ ජලාශයට. ඉතින් හරි පුදුම භූවිසමතා ලක්ෂණ මේ කලාපයේ දකින්න පුළුවන්. ඉතින් කොහොම වුණත් හරි විස්මිත සහ සුන්දර ලස්සනම මාර්ගයක්. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා ශ්‍රීපාද පද්මේ වන්දනා කරලා මේ පරිසරයත් විනාශ නොකර යන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මොකද ඒ කිසිම තැනකවත් මම පොලිතින් කියලා කිසිම දෙයක් මෙහි දැක්කේ නැහැ. ඉතින් මේ පැමිණි අයට ජානක වාරයක් ස්තුති කරනවා. පරිසරය ගැන හිතලා ඒ වගේ දේවල් මේ පරිසරයට මුසු නොකලට. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා මේ පරිසරයේ ඉඳලා පරිසරයට හානිදායී දේවල් කිසිම දෙයක් මේ පරිසරය දාලා යන්න එපා. අපිට කරලා යන්න එපා. ඉතින් එහෙම නොකළොත් තව කල්ප කාලාන්තරයකට අපෙන් පසු ඉන්න පරම්පරාවලට මේ ශ්‍රීපාද පද්මේ මේ ආකාරයෙන් වන්දනා කරගන්න හැකි වේවි. ඉතින් අපි යමු තව ටිකක් ඉදිරියට. හරි ඉඩාවක් දැනෙනවා. මහන්සි සීග්ග නැග්මකින් පස්සේ ඇවිල්ලා දාඩිය දාලා තියෙන. ඉතින් මෙන්න මේ වගේ වතුර දින තරක් හම්බුණා.
මේ ගිය දහරාවල් ඔක්කොම ගිහිල්ලා එකතු වෙලා මවුස් ආකල්ලට වැටෙනවා. ඉතින් අර සුන්දරයි. වතුර සීතලයි. වතුර ටිකක් බොන්න පුළුවන්. මේ අර නොවිදුළු වනාන්තර වලින් ගලාගෙන එන නිසා. මෙහි මිනිස් ජනාවාස නැති නිසා මේ පරිභෝජනයට සුදුසු කියලා හිතෙනවා. දැන් ටිකක් බොමු. ඉතින් මේ තියෙන්නේ ඒ දිය දහරාවන් කැලේ මැද්දෙන් ඇවිල්ලා ටික එකතු වෙලා මහා විශාල ගංගාවන් වෙලා ඉතින් මේ අටකොටු කේත්පාතු සාරුසාර කරලා මහා මුහුද වෙත ඇදී යනවා. ඉතින් මොන තරම් සේවයක් කරනවද මේ වනාන්තර වලින්. ඉතින් අපි යන් තව ඉස්සරහට ගිහලා කතා කරමු. ඔයගලන්ට තව දෙයක් පෙන්නන්න. සීතල කොහොමද කියලා හිතාගන්න. ඉතින් අර මම පෙන්නපු ඇලබාරෙන් බෝතලයකට වතුර ගත්තා. බලන්න. මේ අපි ෆ්‍රිජ් එකෙන් ගත්තා වගේ. අපි අර ෆ්‍රිජ් එකෙන් ගත්තාම පස්සේ අර කූල් එක වගේ වටේ බැඳෙන්නේ. ඉතින් අන්නේ බැඳිලා හිතා ගන්නකො මොන තරම් සීතලයිද කියලා. මේ වගේ වතුර ටිකක් බොන්න පිනක් තියෙන්න ඕනේ. මම මේම කිව්වා කියලා තරහ වෙන්න එපා. එන්න පුළුවන් කඩිය ඇවිල්ලා මේ පරිසර පද්ධති විඳගෙන වන්දනාමාන කරගෙන යන්න. ඉතින් අපි තව ටිකක් යන් ඉස්සරහට. ඉතින් මම මේ හැම විශේෂ තැනක්ම පෙන්නන්නේ. සිරිපා කරුණා කරන්න නොහැකි පිරිස ඉන්නවා. මොකද වයෝ වෘද්ධය, ආබාධිත අය, ඒ වගේම හැකියාව තිබුණත් බොහෝ දුර පළාත්වල ඉන්න අය අපි දාන වීඩියෝ එකක් බලලා ඒගොල්ලෝ හිත පහන් කරගන්න ඕන. ඊට වැඩිය සතුට, ඊට වැඩිය පිනක් නැහැ. ඉතින් බලන්න මේ තව දිය දහරාවක්. සීතලයි කියන්නේ ෆ්‍රිජ් එකෙන් ගත්තහමවත් නෑ ඒ වගේ සීතල වතුරට. ඉතින් හරි ලස්සන මාවතක්. අර සීග්ගු බෑම් පහු කරගෙන ටිකක් ඉස්සරහට ආවා. ඉතින් මේ බලන්න දැන් නම් දිනේ තැන්න. මේ වගේ පාරක තැන්නක් අහු වෙනවා කියන්නේ කකුල් දෙකට බොහෝ අස්වැසිල්ල. ඉතින් තව සඳකල තැන්නට මට හිතන විදිහට තව ටිකක් දුර වෙන්න ඕනේ. ඉතින් දෙපැත්තම ඇහෙන්නේ මම හති දාන සද්දෙට හැර ඇහෙන්නේ ඔය චූටි ක්‍රම සත්තුන්ගේ සහ කුරුල්ලන්ගේ සද්ද විතරයි. ටිකක් අහන්න. ආගෙන යන්න. දැන් භාවනාවක් වගේ දැනෙවි. අර තැන්තලෙන් පස්සේ තවත් එක්ස්කීක්ඩ නැග්මක් අපිට හම්බුණා. මේ බලන්න මේ වගේ කන්ද. ඉතින් මේ රාජමාලේ කන්දේ තියෙන තවත් එක් කන්දක්. ඉතින් මේ ටික නැගෙන ගියාට පස්සේ අපිට සඳකල දැන්න හම්බේ කියලා හිතනවා. ඉතින් අපි බොහෝ ඉක්මනටම සඳකල දැන්නදී හම්බෙමු. අර මම පෙන්නු කඳු ගැටේ පහු කරලා ආයෙ අපේ වැටුණා මෙන්න මේ වගේ තනි තලාවකට. ඉතින් බලන්න පරිසරයේ තියෙන ලස්සන මේ උඩ ඉක්න තුරුයන් ඒ වගේම සත්තුන්ගේ සද්ද ඒ වගේම පොඩි පොඩි රුමින්ගේ
එන ශබ්ද දැන් නම් සඳකල දැන්නට අපි ගොඩක් කිට්ටුවෙන් ඇත්තේ. මොකද උඩ මළුවේ තේවාවේ හඬ මේ වෙලාවෙනකොට අපිට ඇහෙනවා. දැන් දවල් 11ට විතර කිට්ටු වෙලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි, හරි සුන්දරයි. බලන්නකෝ මේ ගස්. අර හොටන් තැන්නේ අපිට දකින්න පුළුවන් මේ ගස්. එහෙම මේ පරිසර පද්ධතියත් දකින්න පුළුවන්. හිතන්නකෝ. ඉතින් ඉතල බලන්න මේ වගේ පාරක යනකොට දැනෙන සතුට කොහොමද කියලා. ඉතින් මගේ ඇස් දෙක ඉස්සරහා තියෙන අදහා ගන්න බැරි දර්ශනයක්. ඉතින් ඔන්න දැන් අපි සඳකල දැන්නට ආවා. ඉතින් බලන්න සඳකල දැන්නට ගෞතම ශ්‍රී පාදස්ථානයේ පේන්නේ කොහොමද කියලා. මොන තරම් පින්වත් දර්ශනයක්ද. ඉතින් ඇත්තම කියනවනම් අනිත් මාර්ග තුනෙන්ම ඔය ප්‍රධාන මාර්ග තුනකින් මම මේ විදිහට සිරිපා කරුණා කරලා තියෙනවා. ඉතින් ඒ එක තැනකදීවත් මේ වගේ ලස්සන සුන්දර දර්ශනයක් දැක් ගන්න හම්බුන්නේ නැහැ. මේ වගේ ශ්‍රී පාදස්ථානයේ ළඟින්ම මාර්ගයකට මෙවැනි සුන්දර දර්ශනයක් පේන්නේ මේ සඳකල දැන්න මාර්ගයේදී විතරයි. ඉතින් දැන් අපි ඉන්නේ ඒ සුන්දර ස්ථානයේ. හරි මහන්සි සඳකල දැන්නේ ඉඳලා ශ්‍රී පදස්ථානයේ දිහා ටිකක් කර බලාගෙන ගෙමන් හරන ගම බිස්කට් එකක් කාලම මහන්සි නිවාගෙන තාකයක් ඉඳලා ආයෙ අපි කරුණා කරමු. හරි මහන්සි එක දිගටම විවේකයක් ගන්න නැතුව අපි සඳකල දැන්නටම ආවා. ඉතින් හරි ලස්සන දර්ශනයක්. ඉතින් බිස්කට් එකක් කාලා කිරි පැකට් එකක් බීලා මහන්සියෙන් නිවා ගන්නකම් ඕගොල්ලෝ ටිකක් ගිහිල්ලා ශ්‍රී පදස්ථානයේ දිහා බලන් ඉන්න. මොනතරම් අපූර්ව දර්ශනයක්ද. භාවනාවක් වගේ හිත නිදහස් කරගන්න. ඉතින් අපි සඳකල දැන්න සමු දීලා ආයි අපි ශ්‍රී පාද මළුව කරා කරුණා කරනවා. අර මම ඔයගොල්ලෝ පහළදී කිව්වේ ගිය බෙත්මක් වශයෙන් සඳකල දැන්න හඳුන්වනවා කියලා. ඉතින් මේ තියෙන්නේ අන්නේ ලක්ෂණ තමයි. අපි බැලුවොත් මේ පැත්තේ හැටනල්ල තන්නේ මාර්ගයේ තියෙන සීත ගඟුලට කැලේ ගලාගෙන යනවා. අනිත් පැත්තේ බත්තුල්ලේ පැත්තෙන්. ඉතින් හරි ලස්සන සුන්දර මාර්ගයකින් ආයෙත් මේ වනල හැඹට ඇතුල් වෙනවා. ඉතින් මම තවත් දෙයක් කියන්න බැරි වුණා. ඒ තමයි මම ඔයගලන්ට ලක්ෂණ කීපයක් කිව්වා සඳකල දැන්න මාර්ගයේ තියෙන. මට තව එක දෙයක් කියන්න බැරි වුණා. ඒ තමයි අඩුම නැග්මක් සහිත මාර්ගය තමයි සඳකල දැන්න මාර්ගය. මොකද සාපේක්ෂව අනිත් මාර්ගයන් වලින් බැලුවොත් ටිකක් වැඩි නැග්මක් තියෙනවා. මොකද මේ මාර්ගයෙන් බැලුවොත් නැත්තම් අපිට
ලොකු නැග්මක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඇත්තටම ලොකු නැග්මක් අපිට හම්බෙන්නේ ඔය මහගිරි දඹේ ආසන්නෙ තමයි. ඉතින් අනිත් මාර්ගවලින් කරුණාකරුපේ ඉගෙන දන්නවා ඇති. ඉතින් අපි සඳකල දන්න සමුදේලා ආයි අපි මේ මාර්ගයේ දිගේ ඉදිරියටම යමු. ගිහින් මහගිරි දඹේ ආයි අපි හැටන් පාරට පිදුවලා මළුව කරා ගමන් ආරම්භ කරනවා. ඉතින් දැන් අපි හැටන් අල්ල දන්න මාර්ගයට බොහොම ආසන්නව තමයි යන්නේ. ඒ කියන්නේ බොහොම ආසන්නයෙන් තියෙන්නේ. ඉතින් ආයි අපි ආසන්නයට ගිහිල්ලා විශේෂ තැනක් දැක්කොත් අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් සඳකල දන්න පහු කරලා ඉදි චූටි කඳු ගැටයක් වගේ ආයි හම්බුණා. ඉතින් දැන් මෙතන මාර්ගයක් තියෙන්නේ. කකුල් දෙකට පොඩි අස්වැසිල්ලක් තියෙනවා. ඉතින් මේ පාර දෙපැත්ත එනකොට අපි කන්ද මුදුනට මේ කන්දේ මුදුනට මේ කිට්ටු කරලා තියෙන්නේ. නමුත් අපිට මේ කිසිම දැනකින් අවට දර්ශනේ බලා ගන්න අමාරුයි. මේ කැලේ මැදින් යන නිසා සමහර තැන් වලට මෙන්න මේ වගේ තැන් වලට පොඩි වීවරක් බලා ගන්න පුළුවන්. ඒ අරෙන්න අපිට වෙන වටපිට දර්ශනය වෙන්නේ නැහැ. ඉතින් කිව්වා වගේ සඳකල තැන්න මාර්ගයේ තව එක් විශේෂ ලක්ෂණයක් තමයි මධ්‍යම පළාතයි සබරගම් පළාතයි වෙන වෙන සීමාවක් වෙලා තියෙනවා මේ මාර්ගයෙන්. ඉතින් ඒ තැන මම හිතන්නේ අර අපි මේ පාර ගිහිල්ලා මහගිරි දඹේට වැටෙන හරියම තමයි එම ස්ථානය පිහිටලා තියෙන්නේ. නමුත් මට හරියටම හිතා ගන්න බෑ. Google Map එකෙන් බැලුවම පස්සේ එහෙම තමයි පෙන්වන්නේ. ඉතින් කොහොම හරි තාම අපි ඉන්නේ මධ්‍යම පළාතේ. අපි මධ්‍යම පළාතෙන් ගිහිල්ලා සබරගම් පළාතට මාරු වෙන්නේ තව ඉස්සරහයි. ඉතින් ඒකත් ඒක සුවිශේෂී ලක්ෂණයක්. ශ්‍රී පාදස්ථානයේ පිහිටලා තියෙන්නේ සබරගම පළාතේ. ඉතින් අපි හැටනල්ල තන්නේ මාර්ගයෙන් යනවා කියන්නේ මේ පැත්ත මධ්‍යම පළාත තමයි ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඕව තමයි තියෙන සුවිශේෂී ලක්ෂණ සඳකල තැන්න මාර්ගයේ. ඉතින් හරි ලස්සනයි. මේ පාරෙන් ඇවිල්ලා මං ආයි කියන්නේ මේ පාරෙන් ඇවිල්ලා ශ්‍රී පාදස්ථානේ එක්වරක් හෝ වන්දනාමාන කරගත යුතුමයි. ඉතින් ඔන්න ආයි ශ්‍රී පාදස්ථානේ ළඟින්ම දර්ශනය වෙනවා. බලන්න අර ලස්සනයි. මේ වගේ දර්ශනයක් අනිත් එක් පාරකින්වත් මම දැකලා නැහැ. මොකද මම දෙහින කන්ද මුක්කවත මාර්ගයෙන් සහ උඩමාලිවඩ මාර්ගයෙන් තාම කරුණා කරලා නැහැ. ඉතින් හරි ලස්සනයි. මෙන්න මේක තමයි මේ ස්ථානයේ ශ්‍රී පාදස්ථානේ දර්ශනය වෙන්නේ. ඉතින් අපි තව ටිකක් මේ තනිතලාව දිගේ ගිහිල්ලා තව ඉදිරියේදී ආයි හම්බෙමු. ඉතින් එතකන් නැදිලා ඉන්න. හැටනල්ල දන්න මාර්ගයට බොහොම ආසන්නෙන් තමයි ඉන්නේ. ඉතින් වටපිට
දැන් තමයි යන්න පොඩ්ඩක් දර්ශනය වගේ. ගිහින් බලන්න වටපිට පේන්නේ කොහොමද කියලා. ඉතින් අර ලස්සනයි. ඔන්න ඔහොම තමයි දැනට දර්ශනය වෙන්නේ. අර හැටන් පාර දර්ශනය වෙන ඒ කඳු යායම මෙතෙන්ට දර්ශනය වෙන බොහොම සීමිත විදිහට තාම කැලේ නිසා. යා තව ටිකක් ඉදිරියට යන්න. මම ඔයගලන්ට පහළදී කිව්වේ සබරගමු පළාතයි මධ්‍යම පළාතයි වෙන වෙන රේඛාව තියෙනවා. මෙන්න මේ හරිය මොකද දැන් හැටන් නල්ලතන්න මාර්ගයට බොහොම ආසන්න නිසා මොකද රේඛාව වැල්ලා තිබ්බේ ඒ මාර්ගයට බොහොම ආසන්නේ. දැන් සමහර විට අපි මධ්‍යම පළාතේ ඉඳලා සබරගමු පළාතට මාරු වෙලා ඇති. ඉතින් ඔන්න දැන් මුළු අර හැටන් මාර්ගයට අපිට පේන කඳු වලල් එහෙම පේනවා. ඉතින් මෙන්න මේ හරිය මෙන්න මේ හරියෙන් මෙන්න මෙතනින් දර්ශනය වෙන්නේ සාම චෛත්‍යය. ඉතින් ලස්සනයි ශ්‍රී පාදස්ථානේ. අපි වෙන පාරකින් එනවා කියන්නේ වෙනම කෝණකින් බලනවා වගේ. ඉතින් හරි ලස්සනයි. මොකද මේ වීව් එක වෙන පාරකින් ආවට සමහරට බලාගන්න බැරි වෙයි. මෙන්න මේ ස්ථානයෙන් තමයි ඒ සුන්දර වනගත මාර්ගයේ අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ රාජමඩේ සඳගල තැන්න මාර්ගයේ මහගිරි දඹයට එකතු වෙන්නේ මෙම ස්ථානයේදී. වෙලාව හවස 5යි. ටිකක් මහන්සි. මොකද අපි සඳගල දැන්න හරහා එහෙම ගිහිල්ලා අපිට අන්තිමට වීඩියෝ කරන්න හම්බුනේ සඳගල දැන්න පාර ගිහිල්ලා මහගිරි දඹේදී හැටන් පාරට ගෙදුන් තැනදී. ඉතින් එතනින් පස්සේ ටිකක් ලොකු ට්‍රැෆික් එකක් තිබුණා උඩට යන්න. ලොකු එකක් නෙමෙයි සාමාන්‍ය ගාන එකක්. ඉතින් ඒ වෙලාවේදී මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒක ටිකක් සදාචාරාත්මක නැද්දෝ කියලා මට හිතුණා. මොකද සමහරට කැමති අය ඉන්න පුළුවන්, අකමැති අය ඉන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ කරන්න බැරි වුණා. කොහොම නමුත් ඇහල කනුව ළඟදී මම වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ මළුව ඉහළදී මහගිරි දඹය අවසන් කරන්න මළුව කිට්ටුවේදී ආයෙ කොහොම හරි මම වීඩියෝ එකක් ගත්තා.
මොකද මිනිස්සු පිටුපාල ඉන්න වෙලාවක කැමරා එක දෙක කරලා කොහොමද ගත්තා. මළුවේදී වීඩියෝ කරන්න තහනම්. මම ඉස්සර නම් දුන්නා දැන් නම් මොකද දන්නේ කොහොමද තහනම්. ඉතින් ඒක නිසා මළුව වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ නීතියෙන්ද අපි අවනත වෙන්න ඕන නිසා. මොකද මම අතන ගිහින් වීඩියෝ කරතින් ආරක්ෂක අංශවලින් ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ දැකපු අය තව කට්ටිය වීඩියෝ කරන්න පුළුවන්. කොහොමම ප්‍රශ්න එන්න පුළුවන්. කොහොම නමුත් ඉතින් අපි හිම්ම ආයි අවුරුදු 2කමාරට විතර වගේ මළුවේ ආයි ආපිට කරුණා කරන සඳකල දැන මාර්ගය හරහා. නමුත් මළුව කිට්ටු වෙදිම සාමාන්‍ය ප්‍රමාණයේ වැස්සක් බඩුණා. ඒක දිගටම ඔය දැන් තමයි නැවතුනේ. ඉතින් දැන් අපි ඉන්නේ සඳකල දැන මාර්ගය අවසන් වෙන කිට්ටුව. ඉතින් මම දැකපු දේවල් කිහිපයක් තියෙනවා කියන්න. ඉතින් ඒක ඌඩළු යාළුවෝ. ඉතින් ඒක ගැන ඇත්තටම කියන්න හරි දුකයි. මොකද මම ඔයගලන්ට කලින් මතක් කරා මේ සඳකල දැන්න මාර්ගයේ දිව්‍ය ලෝකයක් වගේ කියලා. ඉතින් ඒ සඳකල දැන්න මාර්ගයේ ගිහිල්ලා එකතු වෙනවා හැටනල්ල දැන්න මාර්ගයේ මහගිරි දඹේදී. ඉතින් මේක කලින් කිව්වා. ඒ එකතු වෙන තැන කිට්ටුවේදී ඇත්තට මිනිස්සු ඒ එකතු වෙන තැන හරිම අපරිසිදු කරලා මල මූත්‍රා වලින් අපරිසිදු කරලා ඊට අමතරව ප්ලාස්ටික් බෝතල් ඊට පස්සේ කොළ පොලිතීන් ඒව දාලා එතන යන්නත් හරි අමාරුයි. ඉතින් හරි දුකක් හිතුණා. ඉතින් එහෙම ඊට පස්සේ අපි එහෙමයි නල්ලදන් මාර්ගේ කරුණා කරද්දි ඒ ආවට ඇත්තටම කියනවනම් බුදුම තරම් කුණු ගොඩ තිබුණේ. මිනිස්සු දාලා කුණු දාලා ඒ අර කසල බඳුන් තීලත් ඒ වලට දාලත් නැහැ. ඉතින් ඇත්තටම හරියටම අපරිසිදු වෙලා. ඉතින් හිතා ගන්න බෑ මිනිස්සු ශ්‍රී පාද පද්මේ වන්දනා කළා එන ගම මේ දේවල් කරන්න කොහොමද කියලා. ඉතින් මේ දේවල් කරන්න එපා. ශ්‍රී පාද පද්මේ වන්දනා කරන්න යනවා කියන්නේ හරිම දැහැමි දෙයක් ඒක. ඉතින් මේ දේවල් කරන්න එපා. ඇවිල්ලා ශ්‍රී පාද පද්මේ වන්දනා කරගෙන ආයි නිවස් වල අපිට කරුණා කරන්න. ඉතින් ඔය පොලිතීන් ප්ලාස්ටික් ඩව්වේ ඒ දේවල් දාන්න එපා. ඒ දේවල් ඔක්කොම ගිහිල්ලා ආයි එකතු වෙන්නේ මවුසා ගැලේ ජලාශයට. ඉතින් ඒ දේවල් එකතු වුණාට පස්සේ ඒ වතුරත් අපිරිසිදු වෙනවා. ඊට පස්සේ පහළ මිනිස්සු ඒව බොනවා. ඩෙඩ් රෝග හැදෙනවා. ඉතින් ওই ප්‍රශ්න තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙතනින් එහාට වීඩියෝ කරගෙන යන්න බෑ. ආයික වෙලා වහිත් දන්නේ. මම මේ කතා කරන ලාවෙත් ඔයගලන්ට මේ සද්ද ඇහෙනවා ඉතින්. ආස කරනවා. ඉතින් අපි වීඩියෝ එක මෙතනින් අපි අවසන් කරනවා. ඉතින් හරි ලස්සන පාරක්. මෙහෙන් ඇවිල්ලා මේ පරිසරයේ විඳලා සුන්දරත්වයේ විඳලා ඇවිල්ලා ශ්‍රී පාදෙත් කරුණා කළා යන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඒ වගේම පරිසරෙත් ආරක්ෂා කරගනිමින්. ඉතින් ඒ වගේම තව චූටි ඉල්ලීමක් තියෙනවා කරන්න. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක press කරගෙනම යන්න. ඉතින් මං කියපු දේවල් මොන හරි අඩුපාඩු දෙයක් තියෙනවා නම් වැරදි දේවල් තියෙනවා නම් comment section එකේ ඒකත් mention කරගෙනම යන්න. යෝජනා චෝදනා අදහස් ඒ සියලුම දේවල් comment section එකේ mention කරගෙනම යන්න. ඉතින් ආයි දවසක හමු වෙමු තවත් එක් ලස්සන වීඩියෝ එකකින්. ජය වේවා.